රතල් එකක් දාලවත් බෑ මෙහෙම හොයන්න. වෙන කිසිම ලෝක ව්‍යාපාරයක් නැහැ මෙහෙම හොයන්න පුළුවන්. කිසිම ප්‍රාග්ධනයක් නැතුව සල්ලි හොයන ක්‍රමය. ඉතින් මේක ඇප්ලයි කරන්න පුළුවන් හැම එකටම. මේක දැන් කරවල කඩේට ඇප්ලයි කරන්නත් පුළුවන්. බුලත් විට කඩේට ඇප්ලයි කරන්නත් පුළුවන්. සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට Tamanට ස්වාධීන දේශපාලනයට ඇප්ලයි කරන්න පුළුවන් by the way. කොනතරක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට නිර්මාණශීලී මුදලාලි කෙනෙක්ගේ සිට බස් ඩ්‍රයිවර් බස් කොන්දස්තරගේ සිට ජනාධිපති කෙනෙක් දක්වා මේක මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාරාංශයක් හැටියට ගත්තම ඔබ සියලු දෙනා ව්‍යවසායකින් බවත් ඒ ව්‍යවසායකත්වයේ යනු ව්‍යාපාර කිරීම සඳහා භාවිතා කරන මනෝභාවයක් නොව එය ජීවිතය සඳහා ඇති මනෝභාවයක් ජීවත් වෙන්න තියෙන මනෝභාවයක් ලස්සනට ඉන්න තියෙන මනෝභාවයක් සතුටෙන් ඉන්න තියෙන මනෝභාවයක් ටූල් එකක් ඒක පාවිච්චි කරලා භෞතික වශයෙන් තමන්ගේ දියුණුව සලසා ගන්නට පුළුවන් ඒ භෞතික දියුණුවට no boundaries එතකොට ඕනම ගාණක් හොයන්න පුළුවන් ඕනම සම්පතක් ළඟා කරගන්න පුළුවන් කප් රුකක් තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ සඳහා තියෙන ටූල් එක තමයි හිතන එක. හිතන්න නිර්මාණශීලීව. එතකොට ඒකට එන අගේ ඒ තරම් වැඩි වෙලා නිර්මාණශීලී ප්‍රොඩක්ට් එකක් ව්‍යවසායකත්ව ප්‍රොඩක්ට් එකක් එළියට ආවම ඔබ සියලු දෙනා ගොඩ යන බව විශ්වාසයි. රට ගියත් නැතත් එළව ගියත් පරලොව ගියත් ව්‍යවසායකයෙක් වෙන්න මතක තියාගන්න. අවසන් හුස්ම පොද යන මොහොතේ ව්‍යවසායකත්ව මනසකින් ඒ හුස්ම ටික හෙලන්න. මොකද හේතුව නිවන් දකින්නකම් සාරා සංකල්ප ලක්ෂයක් මේ පෙරම් පුරවණේ බුදුහාමුදුරු තව කොච්චර පාරක් මේ පරිප්පුව කන්න වෙයිද දන්නේ නැහැ. ඊළඟ ආත්මෙත් ඒක නිසා ව්‍යවසායකයෙක් හැටියට මියන්න ඕන. ඒතකොට උපදින්නේ ව්‍යවසායකත්ව මනසකින්.